සුබම සුබ දවසක්. ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මේ සෙනසුරාදා දවසක් මමයි හස්බන්ඩ්යි දෙන්නා ගෙදරට අවශ්‍ය කරන එළවලු ටික ගේන්න යන්න හදන්නේ ශ්‍රී ලංකන් සුපර් මාකට් එකට මස්කට් වල තියෙන. ඉතින් අපි දෙන්න ඇත්තටම යන්නේ ගොඩක් අපි දෙන්න විතරයි. මොකද බබාලා දෙන්න එන්නේ නැහැ. ටිකක් දුර යන්න තියෙන හින්දා. ඉතින් ලංකාවේ එළවලු කියන්නේ අපිට නම් ගොඩාක් වටිනවා. මේ සුපර් මාකට් වල තිබුණට ඒ දේවල් අපිට ඇත්තටම වෙන රටවල් වලින් එන නිසා දෝ මන්දා අපිට ලංකාවේ එළවලු ගොඩාක් වටිනවා. මොන රටක ජීවත් වුණත් ඔන්න බලන්නකො ලංකාවේ එළවලු වල තියෙන වෙනස. ඉතින් මම ගොඩක් දුරට ලංකාවේ සුපර් මාකට් එකේ වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද ලංකාවේ අය තමයි ඒ වෙලාවට ගොඩාක් එන්නේ. ඉතින් පොඩ්ඩක් විතර ට්‍රැෆික් එක තියෙනවා ඇතුලේ. ඉතින් මේ අපි දෙන්න ගිහින් එන ගමන් මස්කට් වල දැන් ලස්සනට මල් පිපිලා තියෙනවා. මේ ගොඩක් දුරට මේ හදලා තියෙන්නෙත් මේ කාලෙට ගැලපෙනම මල් තමා. ඉතින් මම චුට්ටක් විතර වීඩියෝ එක ස්පීඩ් එකේ දාලා තියෙන්නේ. බලන්නකො කොහොමද කියලා ලස්සන පිටෝනියාස් තමයි මේ තියෙන්නේ. ඉතින් එක එක වර්ගයේ පිටෝනියාස් තියෙනවා. ඉතින් මගේ ගෙදරත් මම ඔයාලට පෙන්නලා තියෙනවනේ පිටෝනියාස් හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඒක අවුවට තමයි ගොඩාක් ලස්සනට හැදෙන්නේ. ඉතින් ඔන්න මම ගෙනාව එළවලු ටික මේසෙ තියලා ඔයාලටත් පෙන්වන්න හදන්නේ. ජම්බෝ ගෙනාවා. විශේෂයෙන්ම මම එයාලට කෝල් එකක් දීලා ජම්බෝ ටික ගෙනත් තියන්න කිව්වා. ඉතින් මට ඇත්තටම උදේට එළවලු ගේන්න යනකොට කිසි හදිස්සියක් නැහැ. ඊට ඉස්සර දවසේ මම කෝල් එකක් දාලා මට අවශ්‍ය කරන එළවලු ටික මං එයාලට අරන් තියන්න කියලා තමයි යන්නේ. ඉතින් මම ඔයාලට මේ දැන් කියන්නම් මම ගත්ත එළවලු. මේ තියෙන්නේ එළබටු, ඒ වගේම දඹල, මාළු මිරිස් අරගෙන තියෙනවා. ඉතින් මම කොස් පැක් 3ක්ම ගත්තා. මොකද මට කොස් තම්බලා කන්නත් ආස හිතුණා. ඉතින් මේ තියෙන්නේ පොලොස්. ඒ වගේම තමයි කොහිල දළු මිටි 2ක්, වට්ටක්ක කෑල්ලක්, මෙතන වට්ටක්ක කිලෝ භාගයක් වගේ තියෙනවා. නයි මිරිස්, අලු කෙසෙල්, ඒ වගේම බටු, කොහිලාල. ඉතින් ඈඹරලා ටිකකුත් ගත්තා. මේ තියෙන්නේ මේ කොස්සට ඒ වගේම රම්පෙ මිටියක් සහ පිපිඤ්ඤා ගෙඩියකුත් ගත්තා. ඉතින් බිම්මල් පැකට් එකකුත් ගත්තා. ඊට අමතරව මම ප්‍රෂන් දළු ටිකක් ගත්තා. මොකද මගේ වැලේ ප්‍රෂන් දළු කඩන්න මට දුකයි. මේ තියෙන්නේ හොඳට පැහිච්ච දේල් ගෙඩි දෙකක්. මං ඉතින් ලොකු ඒවයින් අරන් තියන්න කිව්වා. ඒ වගේම තිප්පටු, ඒ වගේම ගත්තා මම අලකොළ මිටි දෙකක් සහ කෙසෙල් මුවයක්. ඉතින් මම මඤ්ඤොකා කොළ දළු ටිකකුත් ගත්තා. මොකද මගේ දැන් මඤ්ඤොකා හදලා තිබ්බට තාම දළුවත් දාලා නැහැ මේ කාලෙදී. ඉතින් ඔන්න ඔය එළවලු ටික තමයි මම ගෙනාවේ. බලන්නකෝ. ඉතින් මං කියන්න ඕන විශේෂයෙන්ම අපේ බබලා දෙන්න හරිම ආසයි ජම්බු කන්න. අපි ලංකාවට යන කාලෙදී ඒ කාලෙදී ජම්බු නෑ. ඉතින් අප්‍රේල් මාසේ වගේනේ ජම්බු හැදෙන්නේ. ඉතින් මං කිව්වා පුළුවන් නම් ජම්බු ටිකක් ගෙනත් තියන්න කියලා. මං හැබැයි ඉල්ලුවේ නම් අර රතු පාට පොඩි ජම්බු එක මේ කාලෙදී පිනි ජම්බු තියෙන නිසා පිනි ජම්බු ගෙනත් තිබ්බා. ඉතින් ඒකිනුත් ඇති වෙන්න මම ජම්බු ටිකක් ගෙනාවා. බලන්නකෝ මේ දෙල් ගෙඩිය දිහා කොයිතරම් හොඳට පැහිලා තියෙනවද කියලා. ඉතින් මම කරන්නේ දෙල් එහෙම ගෙනාවාම සාමාන්‍යයෙන් වතුර ගෑවෙන්නේ නැති විදියට හොඳට පොතු ඇරලා කහ ටිකක් කනලා වීසර් එකට දාගන්නවා. ඉතින් මට මේ දෙල් ගෙඩි දෙක දවස් 4කට කන්න පුළුවන්. මොකද එක පළුවක් එක වේලකට විතරයි මම උයන්නේ. ඉතින් මෙදා සැරේ නම් මම දෙල් තම්බලා ගන්න හිතාගෙන ඉන්නවා. මම ඒ වීඩියෝ එකත් ඔයාලට අරගෙන එන්නම්කෝ. ඒක ගෙඩියක් තම්බලා කන්න ආස හිතුණා. ඒ වගේම කොස් ගෙනාවෙත් මම තම්බලා කන්න බෑග් 3ක්ම. ඉතින් බෑග් 3ක් කිව්වට මෙතන කොස් ගොඩාක් නැහැ. ඉතින් අර දෙකට කපලා තියෙන පළු දෙකක් හරි 3ක් හරි වගේ තමයි බෑග් එක තියෙන්නේ. ඉතින් බලන්නකෝ මම ඒ වෙලෙම ගෙනාව ජම්බෝ ටික හොඳට හොදලා තමයි මේ භාජනයට දාලා එකක් අරන් කෑවේ. ඉතින් ඇත්තටම හරිම ආස හිතෙනවා මේ වගේ රටවල් වල අපිට ඒ වගේ දේවල් නැහනේ. ඉතින් කියන්න ඕනේ මගේ ගෙදරත් මම ජම්බු පැලයක් හදලා තියෙනවා මේ જાතියේ. ඉතින් බලමු අපි කාලයක් ඉන්නකොට ජම්බු හැදෙයිනේ නේද? දැන් නම් ගහ ලොකු වෙලා තියෙන්නේ. මම ඔයාලට මගේ ගෙවත්තේ වීඩියෝ පෙන්නනකොට මගේ ජම්බු පැලෙත් පෙන්නලා ඇතිනේ නේද? බලන්නකෝ කොහොමද කියලා මේ ජම්බු ටිකේ ලස්සන
ආස හිතනව නේද? මම ජම්බු ටික අච්චාරු දාන්නම් කියලා ඉන්නේ ටිකක් විතර. ඉතින් කියන්න ඕනේ ජම්බු ගෙනාව අතරේ අපේ චූටි බබා නම් මේකට සෑහෙන්න වග කිව්වා. ඉතින් ඒකේ තියෙන ඉතුරු ටික තමයි ඉතින් ඔය පෙන්නන්නේ. ටිකක් අරගෙන ගිහලා රූම් එකේ තියාගෙනත් කනවා මම දැක්කා. බලන්නකෝ ඉතින් කොහොමද කියලා මම ගෙනාවේ එළවලු මම මෙදාසරේ නම් බිම්මල් එක පැකට් එකයි ගෙනාවේ. මට සමහර වෙලාවට බිම්මල් උයන්න ටිකක් දවස් යනකොට අමතක වෙනවා. ඒ නිසා එකක් විතරක් ගෙනාවා. මේ තියෙන්නේ අනිකුත් බඩු තමයි. ඉතින් ඒකෙන් ගත්තා. ඉතින් ඒ එන ගමන් මම නෙස්ටෝ එකටත් පොඩ්ඩක් විතර ගිහින් ඔළුව දාලා ආවේ. මොකද මම හස්බන්ඩ් කිව්වා ඩිස්කවුන්ට් වෙట్లా තියෙනවා. තවත් අපිට ගන්න බැරි වෙච්ච දේ වගේ කියලා. ඉතින් මම ඒවත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ ලංකා කඩෙන් ගත්ත සෝපෝස. ඒ වගේම ඒකේ තියෙනවා කොත්තුමි. ඉතින් මේ ටික නම් ඔක්කොම ලංකා කඩෙන් තමයි ගත්තේ. මේ ලිෆ්ටන් එක නම් නෙස්ටෝ එකෙන් ගත්තේ. මෙන්න මේවා තමයි ඔපර් දාලා තියෙන්නේ නෙස්ලේ. ඉතින් මම ගොඩක් දුරට ඔපර් දාලා තියෙනකොට වැඩිපුර ගෙනත් තියෙනවා. මම ඔයාලට දැම්මනේ මගේ මිල්ක් මේඩ් එකේ හදපු රුලන් අලුව එක. ඉතින් ඒ වගේ ගෙනාපු එකකින් තමයි මං හැදුවේ. මෙන්න මේ කජු එකත් ඔපර් දාලා තිබ්බේ. ඉතින් මං ඒකවත් ගෙනාවා. සාමාන්‍යයෙන් නෙස්ටෝ එකෙන් තමයි මම මෙන්න මේ බඩු ටික නම් ගත්තේ. මේ ටිපි ටික නම් ලංකා ග්‍රොසරි එකකින් ගත්තේ. මොකද මෙහෙට ලංකාවේ ඒවා නෙස්ටෝ එකට එනවා අඩුයි. මේ හාල් එහෙමත් කීරි සුවඳ කීරි ඒ වගේම සුවඳල් ඒ වගේ දේවල් නම් ලංකා කඩෙන් ගෙනාවේ. මොකද ඇත්තටම මේවා හොඳට එක්ස්පයර් තියෙන නිසා තමයි මම ගෙනත් තියාගන්නේ. ඉතින් මේ වගේ කරවල නම් මෙහි ගන්න නෑ. සාමාන්‍යයෙන් තියෙන්නේ වෙන වෙන જાතියේ. මම බල කරවල වගේම කීරමින් කියන එක තමයි මේ ගෙනාවේ. ඉතින් ඒ වගේ දේවල් තිබුණාට මෙහි තියෙන්නේ වෙන වෙන જાති. ඉතින් අපේ බබාලා කන්නේ මම නම් කන්නේ නැහැ මේවා. මේ අපේ ගෙදර අයට තමයි හදලා දෙන්නේ. ඉතින් නෙස්ටෝ එකේ අපි ගත්ත බඩුවල අමතර දෙයක් තියෙනවා. මෙතන මේ තියෙන රෝස පාට ලික්විඩ් එක. ඒක තමයි අපි වොෂින් මැෂින් එකට දාන්නේ. ඉතින් ඒක ටිකක් මිල අධිකයි. ඒකෙත් පොඩ්ඩක් විතර මිල ගණන් අඩු වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒක. ඉතින් ඇත්තටම මේක ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක් වගේම රිදි වලටත් හරිම හොඳයි. ඉතින් අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ මේක සහ තව එකක් තියෙනවා ඒරියල් කියලා එකක්. එන්නේ ඒක තමයි. ඉතින් ඩිස්කවුන්ට් බලලා තමයි මම මෙදා සැරේත් ගෙනාවට වඩා හස්බන්ඩ් තමයි මේවා බලන්නේ. ඉතින් මම ගියොත් බලන්නේ ඉතින් ඔය චූටි කෑම වර්ග තමයි. මේ තියෙන තේකොළ පැකට් එක උනත් ඇත්තටම හරිම වටිනවා ලිෆ්ටන් එකේ. ඉතින් ඊට අමතරව මම පළතුරු ටිකකුත් ගත්තා. මොකද මට නෙස්ටෝ එකෙන් ගෙනාපු පළතුරු වගේකුත් තිබුණා. තවත් ටිකක් ගන්න හේතුණා. මේ තියෙන්නේ ඇත්තටම මේවටත් මෙන්න මේ ස්ට්‍රෝබෙරි එහෙම ගොඩක් ගණන් අඩුයි. මොකද දැන් රාමදාන් නිසා ඉක්මනට පළතුරුත් ඉවර වෙනවා. අපේ ගෙදරත් ඉතින් ඇත්තටම ඉක්මනට පළතුරු ඉවර වෙනවා. සතියකට සෑහෙන වගේ පළතුරු ගේනවා. මොකද බත් කාලා කන්න අපි අනිවාර්යෙන් පුරුදු වෙලා ඉන්නවනේ පළතුරු. ඉතින් ස්ට්‍රෝබෙරි නම් පැකට් 3ක් ගෙනාවා. මං හිතාගෙන ඉන්නේ මේ ස්ට්‍රෝබෙරි එකේ මොන හරි කෑමක් හදන්න. ඉතින් ඔයාලටත් මං අරන් එන්නම්කෝ ස්ට්‍රෝබෙරි වලින් හදන කෑම. ඉතින් මේ රාමදාන් නිසා ගොඩාක් පළතුරු මං කියවනේ ගණන් අඩුයි කියලා. ඉතින් පැපොල් ගෙඩියකුත් ගත්තා. ගොඩාක් දුරට කලාතුරකින් තමයි අපිට පැපොල් හම්බෙන්නේ හොඳ. ඉතින් සලාල වලිනුත් පැපොල් එනවා මෙහෙට. ලංකාවේ පැපොල් තියෙනවා. ලංකා කඩේ එදා සැරේ නම් තිබුණේ නැහැ ගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මම ගත්ත පළතුරු. සාමාන්‍යයෙන් මං ඉන්දියාවේ තියෙන මේ කෙසෙල් තමයි ගන්න. ඊට අමතරව මිදි ටිකක් ගත්තා. අඹ වර්ග දෙකකුත් ගත්තා. අන්නාසි ගෙඩියක් ගත්තා. මේක නම් පිලිපින් අන්නාසි. සාමාන්‍යයෙන් අපේ ගෙවල් ළඟ සුපර් මාකට් එකේ තියෙනවා. කෙන්යා වලින් ගේන අන්නාසි එකක්. ඒක ඇත්තටම ලංකාවේ අන්නාසි එක වගේ රසයි වගේම සුවඳටත් තියෙනවා පාටටත් තියෙනවා. ඔන්න ඉතින් මගේ මේ මාසේ මගේ ග්‍රොසරි shopping එක තමයි ඔයාලා වෙනුවෙන් මම බෙදාගත්තේ. ඉතින් ගොඩක් අය කැමතිනේ ග්‍රොසරි shopping බලන්න. අන්න ඒ නිසා තමයි මම මේක අරගෙන ආවේ. මේ වීඩියෝ එක තුලින් ඔයාලා සතුටක් ලැබුවා නම් මටත් ගොඩක් සතුටුයි. අවසානයේදී මම හදාගත්ත මගේ ජම්බෝ අච්චාරු එකත්. ඉතින් මගේ වීඩියෝ එක පුරාවට රැඳිලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. හමු වෙමු අලුත් දවසක.